වෙනස්ම ආකාරයේ අත්දැකීමක් ලංකාව වගේ රටක ගන්න පුළුවන් ලස්සන තැනක් හදලා තියෙනවා. අපි පොඩ්ඩක් ඒ ගැන කතා කරමු. මේ zero plastic impact center එක කියන්නේ මොකක්ද කියන එක. zero plastic impact center එක කියන එක හදන්න වෙච්ච මූලික අරමුණ ප්ලාස්ටික් හින්දා පරිසර දූෂණයට අමතරව වෙන ඊළඟ ප්‍රශ්නය තමයි ප්ලාස්ටික් නොවන බඩු, වේවැල් බඩු, ලී බඩු, පන් වැඩ අරවා මේව කරපු මිනිසුන්ට වෙච්ච අබද්ධිය. අනිවාර්යයෙන්. අපි කවුරුත් උන්ගේ බඩු ගන්නෙ නැහැ. ගෙදර කොස්ස ප්ලාස්ටික් නේ. අනිවාර්යයෙන්. ගෙදර කොස්ස ප්ලාස්ටික්. ඔඩියන්ස් එකෙන් ඇහුවත් 10කට අතුස්සන්නේ කොහොත් 9ක අතුස්සන්නේ ප්ලාස්ටික්. ඒතර කොහොකොස් හදපු මිනිස්සයාට මනෝද්‍ය මොකද උනේ? ඔබට අවුරුදු 20කට 15කට කලින් ගෙවල් තිබ්බේ කොහොකොස්. දැන් තියෙන ප්ලාස්ටික්. ඕක අපි ෆයිට් කරපු අපේ zero plastic එකේ ඔබ්ජෙක්ටිව් හතරෙන් එකක් ඕක. ලෝකී දේශීය ව්‍යවසායකයන්ට වෙච්ච හානිය ප්ලාස්ටික් ඉඳ. හැම බඩුවම ප්ලාස්ටික්. මල් ගසුත් ප්ලාස්ටික්, ගසුත් ප්ලාස්ටික්. එතකොට මේක හින්දා තමයි ඒක හැදුවේ. ප්ලාස්ටික් නොවන බඩු හදන මිනිස්සුන්ගේ බඩු ප්‍රවර්ධනය කිරීමට. අපි ළඟ දැන්ට රෙජිස්ටර් ආයිනෝ 403ක් ප්ලාස්ටික් හින්දා හානියටපත් වෙච්ච ව්‍යාපාර 403ක්. ඒකෙන් 100කට පොඩ්ඩක් වැඩි, මට හරි නම්බර් එක මතක නැහැ, වැඩි ප්‍රමාණයක බඩු අපි ඩිස්ප්ලේ කරනවා අපේ ඉම්පැක්ට් සෙන්ටර් එකේ. ඒක නෙමෙයි එතන ඒකේ අරමුණ තමයි අපි ෆොරිනර්ස්ලාට දෙනවා ක්‍රාෆ්ට් එක්ස්පීරියන්ස්. අතන මේක පොසිෂන් කරලා තියෙන ක්‍රාෆ්ට් එක්ස්පීරියන්ස් සෙන්ටර් එක. බඩු ගන්න එක සෙකන්ඩරි ඔබ්ජෙක්ටිව් එක. අපි ට්‍රැවල් පාර්ට්නර්ස්ලා කිප දෙනෙක් ඉන්නවා. ඒගොල්ලෝ ට්‍රිප් එක පිටින්ම බස් එක අරන් ඇවිල්ලා අපි සුද්දන්ට කියලා දෙනවා පොල් කටු වලින් කප් එක හදලා අපි ඒකෙන් ඒගොල්ලන්ට සිලෝන් ටී එකකුත් දෙනවා. අනිවාර්යයෙන්. ඒ කප් එක අරන් යන්නත් දෙනවා. ඊට පස්සේ තව එකක්. ඒ කියන්නේ එයාම හදන කප් එකෙන් එයාටම සිලෝන් ටී එකක් එක්ස්පීරියන්ස් කරලා ඒක අරන් යන්න දෙනවා. මම හොඳ මෙමරි එකකුත් එතන එතනදී ඒගොල්ලෝ. අපේ concept එක create memories in Sri Lanka. Wonderful. Impact center එක. දෙවෙනි එක තමයි සීගිරිය සහ අවටින් එකතු කරන ප්ලාස්ටික් බෝතල් මූඩි. අපි හදලා තියෙන මෝල්ඩින් මැෂින් එක. සුද්දා බෝල්ඩින් මැෂින් එකට අරක කපලා දැම්මම මේ පැත්තෙන් වෙස් මූණක් එනවා. ඕ. විනාඩි 6න්. ඒක දෙවෙනි එක්ස්පීරියන්ස් එක. ඊට පස්සේ තියෙන උණ බට වලින් එක එක නිර්මාණ කරන එක්ස්පීරියන්ස් එක. ඒතර අපේ මේ සෙන්ටර් එක අපි පොසිෂන් කරලා තියෙන්නේ සීගිරිය ගල බලලා යන්න එපා. ගලට අමතරව මේ ක්‍රාෆ්ට්මන්ෂිප් එක ප්‍රොමෝට් කරන්න. ක්‍රාෆ්ට්මන් වෙනුවෙන් මේක හදලා තියෙන්නේ. මේ එක්ස්පීරියන්ස් එක ගන්න. අපි ඒකට මුදල් අය කරනවා. ඩොලර් 12ක් charge කරනවා per guest. එක්ස්පීරියන්ස් එක. ඒතකොට මේකෙන් හම්බෙන මුදලින් මේ මූවමන්ට් එක සස්ටේන් කරන්නත් ඒකෙන් මේ පරිසරයට අපේ චැප්ටර්ස් හරහා කරන බලපෑම ත්‍රීව්‍ර කිරීම තමයි අරමුණ.